සුබ දවසක් ළමයි. කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවාද? අද අපි බලමු ෆ්‍රී ෆයර් ගේම් එකේ හෙඩ්ෂොට් ගහන්න මැක්‍රෝ එකක් දාගන්න විදිහ. ස්කිප් නොකර බලන්න ළමයි. අපි යම් වීඩියෝ එකට යන්න කලින් අමතක් නොකර සබස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක්කුත් දාගෙන වීඩියෝ එකට යන්න. මුලින්ම ප්ලේ ස්ටෝරි එකට ගිහින් මැක්‍රෝ කියලා ගහලා සර්ච් කරලා මන් මේ ඩවුන්ලෝඩ් කරන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මාත් දැන් තමයි ඩවුන්ලෝඩ් කරන්නේ. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඒක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔන්න ඔහොම තමයි මුලින්ම එන්නේ. මන් කරන දිහා බලාගෙන කරගන්න ළමයි. අවශ්‍ය දේවල් මන් ටයිප් කරලා වීඩියෝ එකේ දාලා තියෙන්නේ. add macro කියන්නේ එක ටච් කරලා ඊට පස්සේ නිල් පාට තීරුවේ ප්ලස් මාර්ක් එක ටච් කරන්න. ඊට පස්සේ ඕකේ දීලා ආයෙම ටච් කරන්න. ටච් කරලා ඇතුළට ගිහින් හිමින් පළහට ගිහින් බලන්න. device settings කියලා ඇති ඒක ටච් කරගන්න. ඊට පස්සේ ඔය මන් මාර්ක් කරපු ඒවා ටච් කරගන්න. දැන් අපි මැක්‍රෝ එක හදාගමු. මෙතන ටයිටල් එක දාන්න ඕනි ඒවා මන් වීඩියෝ එකේ දාලා තියන්නම් ඒ විදිහට හදාගන්න. සබ්ටයිටල් එක X අකුර දෙන්න දීලා. settings mark එක ටච් කරගන්න. කරගෙන මෙතනින් ඔයා කැමති එකක් දෙන්න. ඒ දෙන ඒවා මතක තියාගන්න ළමයි. අනිත් පිටත් මන් කරන දිහා බලාගෙන කරගන්න ළමයි. ඒ වගේ ටයිටල් එක දීලා මැක්‍රෝ මාක් එක තෝරන විතරයි තියෙන්නේ.
හරි දැන් ඔයාලගේ ඩේටා ඔන් කරන තැන පහලට ඇඩලා බලන්න ඔයාලගේ නම් එතන ඇති දැන් අපි හදාගත්ත මැක්‍රෝ ටික මගේ නම් ඒකේ ඉඩ නෑමන් මගේ තියෙන ටිකක් අයින් කරලා. මැක්‍රෝ ටික එතනට ඇඩ් කරගන්නවා කරගෙන අපි යන් ගේම් එකට මැක්‍රෝ එක දාගත්තට පස්සේ දාන්න කලිනුයි වෙනස කොහොමද කියලා. ගේම් එකට ගිහින් ට්‍රේනී මැච් එකට ගිහින් මන් පෙන්නනම් කොහොමද මේකේ වැඩ කියලා. ඔන්න බලන්න ළමයි මගේ නෝමල් ප්ලේයින් රතු කැලක් වදින්නේ නැහැ. පේනවනේ දිගටම බලාගෙන ඉන්න මන් මෙතනින් පස්සේ නම් වොයිස් වැඩිය දැම්මේ නැහැ. අපි දැන් බලාමු මැක්‍රෝ එක ඔන් කරගෙන කොහොමද කියලා. මන් මැක්‍රෝ එක ඔන් කරගෙන ගේම් එක බැක් වෙලා එන්නම් ළමයි මොකද පළවෙනි පාර නැහැ. දැන් බලන්න ඉස්සෙල්ලා රතු කැලලක්වත් වැදුනේ නෑ දැන් නම් ටිකක් වදිනවා. UMP ෂොට් 3.
මේක හොදට වදිනවා මට නම්. මාත් දාගත්තේ පළවෙනි පාරට. එහෙනම් ළමයි අදට මන් ගිහින් එනන් සුබ දවසක් ඔයාලට. අමතක් නොකර channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා. පුළුවන් නම් share එකකුත් දාගෙන යන්න. මොකද ළමයි දැන් වීඩියෝ වලට views යන්නේ community guideline strike එක වැඩුණ නිසා වෙන්න ඇති. පුළුවන් නම් share පාරක් දාගෙන යන්න. එහෙනම් මන් ගිහින් එනන්.